මේ වරුදු දවසක් ආපු වෙලේ පික්නික් එකක් ආවා. මම ප්‍රොනවුන්ස් කරනවා හරිනම් බැලරට් වික්ටෝරියා වල. මේ ඩ්‍රයිව් එකක් අපි යන්නේ. ඩ්‍රයිව් එකක් කියන්නේ නිකන් පික්නික් වගේත් කියන්න පුළුවන් ඩ්‍රයිව් එකක් තමයි. පාරවල් කීපයක් තියෙනවා යන්න. අපි ගියේ සිටි එක මැද්දෙන් කියලා කියන්නේ සිටි එකට පැත්තෙන් සිටි එක අහුවෙන එකෙන් සිටි එක ක්‍රොස් කරලා තමයි අපි ඒ කියන ඒරියා එකට ගියේ. අපේ ෆ්‍රී දවසක ඒ ගාම තමයි දැන් ඔය පේන්නේ අපි ගියේ පාරේ තිබ්බ ඒ රූට් එකේ බිල්ඩින් සෙට් එකක් හයිවේ එක යන ගමන්. අපි ඉන්න තැනින්දම් පැය 2.5ක 3ක වගේ ඩ්‍රයිව් එකක්. ඕටම් සීසන් එක තමයි අපි මේ යන්නේ. ඒ හින්දා ඒ ගිය ටයිම් එක අපිට එන්ජොයි කරන්න පුළුවන් වුණා. මොකද ඒ තිබ්බ වටපිටාවත් එක්ක මාර ලස්සනයි. නිකන් හිතන්න මේ ගෙදර කට්ටිය කොයිතරම් නිදහසේ ඉන්නවද කියලා. අර පැත්තක තියෙන ලංකාවේ තියෙන්නේ ෆ්ලැට් රූෆ් එක ටොයොටා හයිඑස් එකක් තියෙන්නේ. ඉතින් මේ වගේ තැනක මේ වගේ ඒරියා එක කොයිතරම් යාලා නිදහසේ ඉන්නවද කියලා ඒ ගේ දැක්ක ගමන් මට ආස හිතුණා. මේක ගොඩක් පරණ ටවුන් එකක්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධයි ටිකක් මගේ දැනීම හැටියට. ඔය ඉස්සරහ තියෙන චැපල් එකේ හැම ඒ කියන්නේ අවුරුදු ගානකට කලින් හදපු එකක්. බිල්ඩින් එකෙන් බලද්දි පේනවා ඒ වගේ ගඩොල් එහෙම ඒ කියන්නේ ඉස්සර කාලේ තිබ්බ ඒ ටයිප් එකෙන් තමයි පේන්නේ. දැන් තියෙන බිල්ඩින් වගේ නෙමෙයි. ඒක දැක්ක ගමන් ක්ලික් වෙනවා. බලන්න දේවල් නම් ගොඩාක් තිබ්බා. අපි ගොඩාක් දේවල් බැලුවා. හැබැයි මට හැමදේම වීඩියෝ කරගන්න බැරුව ගියා. කියන්නේ යද්දී වීඩියෝ කරන්න ඕන කියලා ගියාට මට කරගන්න බැරුව ගියා. ක්ලිප්ස් ටිකයි තියෙන්නේ. බෝට් රයිඩ් එකකුත් ගියා. බෝට් කිව්වට ඔන්න අපි පැදගෙන යන්නේ ඒ වගේ කොයි ලංකාවෙත් තියෙන්නේ. එහෙම ඒකත් සෙට් වුණා. ඊට පස්සේ වැඩ ටික ඉවර කරලා ගෙදර ආවා. ඔහොම තමයි ඩ්‍රයිව් එක ඉවරුනේ. බැලරට් මම ප්‍රොනවුන්ස් කරනවා හරිනම් ඒක ඉවරුනේ එහෙම තමයි උනේ.